STA Academy YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. සියලුම තරග විභාගවල සඳහා අවශ්‍ය සාමාන්‍ය දැනීම ලබා ගැනීම සඳහා අපේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි ප්‍රශ්නය හෙලනින් රැජින මාලනී ෆොන්සේකා මහත්මිය රඟපෑ මුල්ම චිත්‍රපටිය. පිළිතුර පුංචි බබා. ප්‍රශ්නාංක 2 ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා චැලෙන්ජර් තරගාංශයේ ආසියානු අනුශූරිය බවට පත් වූයේ කවුද? පිළිතුර අනුදි ගුණසේකර. ප්‍රශ්නාංක 3 2025 ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට සමත් වූයේ කුමන රටක් තරගකාරියද? පිළිතුර තායිලන්තය. ප්‍රශ්නාංක 4 රජයේ රෝහලක සිදු කෙරෙන පළමු නලදරු උපත සිදු කිරීමට බලාපොරොත්තු වන රෝහල. පිළිතුර රාගම ශික්ෂණ රෝහල. ප්‍රශ්නාංක 5 බරපතල වැඩ සහිතව වසර 20ක සිරදඬුවමක් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා. පිළිතුර මහින්දානන්ද අලුත්ගමගේ. ඉතින් සොයන්ගන්ධනය කළ හැකි Google ෆෝම් සහ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට අපේ WhatsApp channel එකට එකතු වන්න. ඒ වගේම අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. 6 වන ප්‍රශ්නය ජගත් පරිසර දිනය. පිළිතුර ජූනි 5. 7 වන ප්‍රශ්නය ජගත් සාගර දිනය. පිළිතුර ජූනි 8. ප්‍රශ්නාංක 8 හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා චෝදනාවට ලක් වූයේ කිනම් ඖෂධයක් ප්‍රමිතියෙන් තොරවීම නිසාද? පිළිතුර හියුමන් ඉම්යුනෝග්ලෝබියුලින්. ප්‍රශ්නාංක 9 ජගත් පරිසර දිනයට සමගාමීව රක්ෂිතයක් බවට පත් කළ වනාන්තරය. නිල්ගල වනය. ප්‍රශ්නාංක 10 ශ්‍රී ලංකා ගුවන් සේවයට එකතු වූ එයාබස් ගුවන් යානයේ වර්ගය. පිළිතුර එයාබස් A330 වයිඩ් බොඩි. ඉතින් මං ආයෙත් මතක් කරනවා අපේ YouTube නාලිකාවට වගේම අපේ WhatsApp channel එකටත් එකතු වෙන්න කියලා. දිගටම මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා ඔයාලට Google ෆෝම් අවශ්‍ය නම් අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.